right අපි ආටිකල් එක සාකච්ඡා කරමින් ඉන්නේ Prime Minister Modi here from April 4 to 6. first paragraph එකේ තියෙන ඉන්දිය Prime Minister Narendra Modi will be එයා මෙහිදීවි ස්ටේට් විසිට් එකක් රාජ්‍ය සංචාරයක් ලංකාවේ අප්‍රේල් 4 ඉඳන් 6 දක්වා 2025. ඊට පස්සේ second paragraph එකේ තියෙනවා during this visit මේ සංචාරය තුලදී අතරතුරේදී Prime Minister Modi will hold, what is the tense there? Prime Minister Modi will hold. මොකද්ද? පවත්වාවි. පවත්වාවි. Simple future නේ? Future. Simple future tense එකක්. Okay. Bilateral talks. මොනවද bilateral talks? ද්විපාර්ශ්වික ඔව්. අන්න හරි. අන්න වචනේ අල්ල ගන්න ද්විපාර්ශ්වික සාකච්ඡා. ද්විපාර්ශ්වික සාකච්ඡා. talks කියපුවාම සාකච්ඡා. හරි. ද්විපාර්ශ්වික talks සාකච්ඡා with President Anura Kumara Dissanayake and Prime Minister Dr. Harni Amarasuriya. ඒක තේරෙනවනේ. මොකක්ද ඒ කියන්නේ? කවුරුත් එක්කද? ඔව් ආචාර්ය හරණි අමරසිංහ කියනවා ડોක්ටරේට් එක නිසා ડોක්ටර් කියලා දාලා තියෙනවා. හරි? ඊළඟට කියවෙනවා ඩබල් එනවා නේද මොකද ඒ? Dissanayake and Prime Minister the Foreign Minister released said yesterday. Foreign Ministry කියන්නේ විදේශ අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය නිවේදනයක්. ඔව් විදේශ අමාත්‍යාංශය මොකද කරේ? ඒ නිවේදනය කළා. said yesterday. නිකුත් කරා. යම්සි මාධ්‍ය නිකුතුවක් කරා කියන එක තමයි රිලීස් වලින් කියවෙන්නේ. හරි? ඊළඟට while ඔන්න තව එකක් while in Sri Lanka. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අතරතුරේ ලංකාවේ ඉන්න අතරතුරේ මොකද කියන්නේ? The Indian Prime Minister is scheduled to visit Anuradhapura. මොකද කියන්නේ? ලංකාවේ ඉන්න අතරතුරේ මෙයා ශ්‍රී මහබෝධිය is scheduled මේ Prime Minister is scheduled. මොකද tense එක? What is the tense? Huh? Simple present passive නේ. ඔව් දැන් ලංකාවේ ඉන්න අතරතුරේ ඉන්දියන් මෝදීව ෂෙඩියුල් කරනවා. එයාව දින නියම කරලා තියෙනවා සැලසුම් කරනවා. To visit අනුරාධපුරයට යන්න to pay homage. මොකද homage කියන්නේ? ප්‍රණාමය, ගෞරවය. හරි ප්‍රණාමය නැත්තම් ගෞරවය. පිරිනමන්නට to the sacred Sri Mahabodhi. sacred කියන්නේ? පූජනීය ඔව් පූජනීය ශ්‍රී දරදා ශ්‍රී මහා බෝධියට සහ will inaugurate කියන්නේ සමාරම්භ උත්සවාකාරයෙන් ආරම්භ කරනවා කියන එක. පටන් ගන්නවා සමාරම්භක නැත්නම් ඒක උත්සවාකාරයෙන් ආරම්භ කරනවා කියන එක. inaugurate අලුත් වැඩක් පටන් ගන්නවා. අලුත් දෙයකට අත තියනවා. inaugurate කරනවා කියන්නේ. Several projects ව්‍යාපෘති කීපයක්
කීපයක් several projects ව්‍යාපෘති කීපයක් අලුතෙන් ආරම්භ කරන සමාරම්භක අවස්ථාවට එනවා. implemented in Sri Lanka projects implemented ක්‍රියාත්මක කළ implemented කියන verb එක ක්‍රියාත්මක කළ ලංකාවේ with the assistance of Indian government with the assistance ආධාරය උපකාරයනේ ඇතිව with වලින් කියන්නේ ඇතිව සමග ඉන්දියානු රජයේ උපකාරය ඇතිව පටන් ගත්ත මේ ව්‍යාපෘති කීපයක් උත්සවාකාරයෙන් ආරම්භ කරනවා. The number of memoranda අවබෝධතා ගිවිසුමට නේද memoranda කියලා කියන්නේ. Memoranda of understanding MOU කියලා අපි ගන්නවා සාමාන්‍ය shorten form එක. Memorandum of understanding කියන්නේ අවබෝධතා ගිවිසුම් ගණනාවක්. number of වල දාපු එකෙන් කියවෙන්නේ ගණනාවක් කියන එක. ඒකට අවබෝධතා ගිවිසුම් ගණනාවක්. ink between මෙතන මේ ink කියන එක මොකද්ද කියන්නේ? ink කියන්නේ තින්තනේ. ඒක අගට ed දාලා ඒක verb කරලා ලියලා තියෙනවා. තීන් තාලේප කරන ලද. ඔව්. ඔව් තින්ත වලින් මොකද කරන්නේ? ලියන එකනේ කරන්නේ. අස්සම් කරනවා කියන එක තමයි කියලා තියෙන්නේ. නේ. ඔබලා ගීතුන් කීපයක් ගණනාවක් ink අස්සම් කරනු ලැබපු. තේරුණාද? අස්සම් කරනු ලැබූ between the two countries. රටවල් දෙක අතර are also expected. ඒවත් මොකද කරන්නේ බලාපොරොත්තු වෙනවා to be exchanged. හුවමාරු කරන්නට during this visit. මේ සංචාරය අතර තුර. Prime Minister Modi will be accompanied. මොකද tense එක? Huh? Prime Minister Modi will be accompanied. Simple future. Simple future passive නේ? Yes. Yes, simple future passive. accompany කියන්නේ මේ කැටුව යනවා, රැගෙන යනවා. එතකොට ප්‍රයිම් මිනිස්ටර් මෝදිව රැගෙන යනු ලබාවි අන්න බයි ඕන වෙලා බයි දාලා. නේ විසින් කියන්නේ නේ. බයි ඕන වුණාම දානවා. by the external affairs minister. external කියන්නේ බාහිර කටයුතු අමාත්‍ය. ඔව් affairs කියන්නේ සම්බන්ධතා කටයුතු. අමාත්‍ය එතකම the national security advisor ජාතික ආරක්ෂක උපදේශක foreign secretary එතකොට කවුද විදේශ ලේකම් කාර්යාලය and other senior විදේශ ලේකම් සහ අනිකුත් senior officials අනිකුත් මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් officials ජ්‍යෙෂ්ඨ නිලධාරීන් of Indian government කොහෙද ඉන්දියානු රජයේ අර අයිතිය ගේන of එක කියනවා මතකද of the Indian government. එතකොට ඉන්දියානු රජයේ බාහිර කටයුතු අමාත්‍යයි ජාතික ආරක්ෂා පිළිබඳ උපදේශකයි විදේශ ලේකමුයි සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමයි මෙයාව කැටුව යන්නේ. understand? බාන එතන බයි වලින් පස්සේ දාලා තියෙන ගොඩනේ විසින් කියලා අර රෙස්ට් එකට වැටෙන්නේ. ඉතින් ඒක කොහොමද දාන් කරලා තියෙනවා. හරි. අපි ඒක හරි ඩිස්කස් කරා. එතකොට අපි යමක් අඳුනගත්තා කතා කරපුවා පොඩ්ඩක් මතක් කරගත්තා ඒකෙන්. right. අපි යන් ලෙසන් එකට එතන අපි කිව්වා වාට කැමති ඒවා ටිකක් ලියන්න කියලා අන්තිමටනේ S දාලා නේද ලියන්න කිව්වේ. එතකොට සද්ද නැති ලියලා නැද්ද? මීක් නැත්නම් මොකද නිකන්? ඉවර නැද්ද? එතන කීයක් ලිව්වද? How many examples were given?
example පහක් කරාස. පහක් කරා. Yes. ඔය කියන්නේ අපි උතන ඔය ගන්න නැත්තේ අවසානට ඇස් එක නේද ගත්තේ? Yes. ඒ කියන්නේ තරම් කියන්නේ නේ. තරම් කියන අදහස ගත්තේ අපි මේකෙන්. ඇස්. ඒ කියන්නේ මේ පොසිටිව් ෆෝම් එකේ ඉන්න අපි කතා කරේ පොසිටිව් ෆෝම් එකේ ඉන්න ඇඩ්ජෙක්ටිව්ස් ඒවා කම්පැරටිව් වෙනවා සුපර්ලේටිව් වෙනවා කියලා ඒවට ගමන් කරන ක්‍රම හය තමයි මතක් කරන්නේ. ඒ ක්‍රම හය මතක් කරලා මුලින්ම වාක්‍ය නිර්මාණය කරනවා අපි ඇඩ්ජෙක්ටිව්ස් ඉන් පොසිටිව් ෆෝම් එක පොසිටිව් ඩිග්‍රී සාමාන්‍ය තත්ත්වය කියන්නේ පවතින ඇඩ්ජෙක්ටිව් එක අරගෙන අපි බී වර්බ්ස් වලදීත් වාක්‍ය නිර්මාණය කෙරුවා. ඊට පස්සේ අපි මෙතනදී ඊට අමතරව මේ ඇස් දාලා සංසන්දනයක් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කතා කරා මේ පොසිටිව් ඇඩ්ජෙක්ටිව් එක යූස් කරලා. ඒකට තමයි අපි කිව්වේ දැන් ඒ ජලය තරම් පැහැදිලි වගේ කියලා කිව්වද ඒක අපි? Yes. කිව්වා it is as clear as water Water. කියලා. ඒ වගේ ඒවා ලිව්වා. ඌ නරියෙක් තරම් කපටි කියලා කිව්ව නේද? ඒක වෙනස්. ඔයා නරියෙක් තරම් කපටි කියලා ලියමු එහෙනම්. You are You are as as දැන් ඇඩ්ජෙක්ටිව් එක දාන්න ඕන. cunning you are as cunning as a fox. You are as cunning as a fox. ඔයා නරියෙක් තරම් කපටි. එතකොට ඔයා නරියෙක් තරම් කපටි නෑ කියන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? You are not කියලා ගන්න ඕන. You are not as cunning as a fox. ඒකට focus දාන්න පුළුවන් කියලා කිව්වා. ඌ කූඹියෙක් තරම් කුඩයිද? එක්ෂන් එකක් අහනවා. අපි එක ලිව්වොත් ඌ කූඹියෙක් තරම් කුඩයි කියලා. ඌ කූඹියෙක් තරම් කුඩයි. It is as as tiny. small, tiny Tiny as as ant an ant ant. ant. ඔව්. එතකොට ඒක එක්ෂන් කරන්න. ඔයාලට ගන්න වෙනවා මුලට is එක. Is it as Is it tiny? as tiny as an ant? ඔව්. Is it as tiny as an ant? ඔයාගේ ඇස් අහස තරම් නිල් පාටයි. කියලා කිව්වොත් කොහොමද? ඔයාගේ ඇස් Your eyes as අනිත් ඔකෝ ඇස් දාන්න කලින්. your Your eyes is eyes ගොඩක් නේ ඇස් දෙකක් නේ. are Ah as as blue blue as sky. as the sky. As the sky. Your eyes are as blue as the sky. මේ ප්‍රශ්නය සාගරය තරම් ගැඹුරුයි. මේ ප්‍රශ්නය This problem
Oh, this problem This problem is is as mhm, um, gamburui. gamble deep 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 as deep as as the the ocean. sea of ocean. This problem is as deep as the ocean. මේ ප්‍රශ්නේ සාගරය තරම් ගැඹුරුයි. ඉතින් මේ ප්‍රශ්නේ සාගරය තරම් ගැඹුරුද? කිව්වොත් Is this is this is this problem as as deep deep as as the the ocean? ඔව්. ඒක හතරට ලියා ගන්න ඉඳ තිබ්බට කමක් නැහැ. ගැඹුරු නෑ කියන්නත් පුළුවන් ඔයාට. This problem isn't ocean. as deep as the ocean. දැන් ඔහු මුවෙක් තරම් අහිංසකයි. එහෙම he කිව්වොත් is as innocent as a deer. yes, he's as innocent as a deer, නේ? Yes. Yes. He's as innocent as a deer. He's as innocent as a deer. ඉතින් අහිංසකද අහිංසක නැද්ද කියලා අහන්න පුළුවන් ඔයාට. හරි? ඒක ජෙට් එකක් තරම් වේගවත්ද? It is as වේගවත්ද? Um, Hmm? is as fast as a jet. Yes. Is it as fast as a jet? Action form එක ලියුවොත් action form එකම ලියමු. Is it as fast as a jet? Action. ජනාධිපති සිංහයත් තරම් නිර්භීතයි කියලා කිව්වොත් නිකමට the The president president is as නිර්භීතයි. brave as a lion. As a lion. හරි. මෙතන 10ක් විතර අපි ලිව්වා දැන්. මෙතන තේරෙන්නේ නැති දැන් මේක ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාට ඕන තරම් මේ වගේ action form, negative form හදාන්න පුළුවන්. තව ඉතින් හිතන්න පුළුවන්. වඳුරේ තරම් කැතයි. මේ වගේ නේ.
ඇය මලක් තරම් ලස්සනයි. ඕනනම් නේ. සංසන්දනය කිරීමක් කරන්නේ මොනවා හරි දෙයක. කෙනෙක් හරි දෙයක් හරි සතෙක් හරි මොකේකට හරි සංසන්දනයක් කරනවා. තරම් කියන. right. එහෙනම් ඇති එකෙක් ලිව්වා. right. Did you write? Okay. Yes. Yes, sir. So when you have a free time, try to write more examples. හරි එතකොට දැන් අපි positive adjectives අරන් අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් දැන් අපි ඉගෙන ගත්ත දෙයක්. ඊළඟට making ලියා ගන්න making sentences with adjectives in comparative degree. ලියුවද? Yes, sir. right. Making sentences with adjectives in comparative degree. අපි දැන් comparative degree කියන එක මතකයි. comparative degree කියන්නේ සංසන්දනාත්මක අවස්ථාව කියන එක. ඒ කියන්නේ අපි අර ලියපු ක්‍රම ටිකේ මැද තියෙන adjective එක. හරි? small නම් මොකද්ද comparative එක? Smaller. smaller. high නම් Smaller. Higher. higher. sweet නම් Sweeter. 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 happy නම් Happier. Happy. lucky නම් Lucky. Lucky. Luckier. luckier. white නම් White. wider. 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 White. wider. bright නම් Brighter. 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 oh hot නම් Hot. Hotter. Hot. hotter. 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 thin නම් Thinner. 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 beautiful නම් More beautiful. more beautiful. more beautiful. difficult නම් More difficult. more difficult. courageous නම් More. more More. courage. More Courage. courageous. good නම් More good. එහෙමද කිව්වේ? No better. 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 Yes. oh good නම් better. bad නම් Bad now or Worst. what? worse. 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 little නම් Less. less. far නම් Father. farther නැත්තම් further. Father. Yeah. ඔව්. many හරි much හරි නම් More. more. අනේ ඒ වගේ දැන් ඔය මැද තීරුවේ adjectives තමයි use කරන්නේ. එතකොට මේ comparative adjective එකක් අරගෙන වාක්‍ය නිර්මාණය කරනකොට අපි කතා කරද්දී හරි ලියද්දී හරි තියෙන grammar rule එක තමයි මේකට than දාන්න ඕන. හරි? මේදි කරන්නේ දෙකක් හෝ දෙදෙනෙකු සංසන්දනයක් කිරීමක් කරන එක. ඒ සඳහා than යන පදය භාවිතා කළ යුතුයි. එහෙනම් ලියා ගන්න පහලින් මෙහිදී
මෙහිදී දෙකක් හෝ දෙදෙනෙකු පිළිබඳ මෙහිදී දෙකක් හෝ දෙදෙනෙකු පිළිබඳ සංසන්දනය කරනු ලබයි. මෙහිදී දෙකක් හෝ දෙදෙනෙකු පිළිබඳ සංසන්දනය කරනු ලබයි. ඒ සඳහා හරිද? ඒ සඳහා දැන් සර් ඒක ආයෙ කියන්නකො සර් සිග්නල් නැතුව ඇහුන්නේ. කියනම් මෙහිදී දෙකක් හෝ දෙදෙනෙකු පිළිබඳ සංසන්දනය කරනු ලබයි. මෙහිදී දෙකක් හෝ දෙදෙනෙකු පිළිබඳ සංසන්දනය කරනු ලබයි. හරිද සන්දය? සර් හරි thank you. වෙල්කම්. ඕකේ. ඒ සඳහා කියලා ඊට පස්සේ ලියන්න. ඒ සඳහා දැන් යන පදය භාවිතා කරයි. THAN එක ඉන්වර්ට් කම ඇතුළේ ලියා ගන්න. ඒ සඳහා දැන් යන පදය භාවිතා කරයි. ඕකේ. right අපි දෙකක් හෝ දෙන්නෙකු පිළිබඳ සංසන්දනයක් කරන්න යනවා. ඒකට දැන් ඕන. ඉතින් අපි examples කියලා බලමු. මෙහෙම කියනවානේ. ඔයා මට වඩා උසයි. එතකොට අපි කියන්නේ කොහොමද? You are taller than you are taller than me කියන එකත් අපි Asian English වල use කරනවා. හරියම එක විදිහට I use කරන්නත් පුළුවන්. I දෙකම ලියා ගන්න මේ එක තමයි කතා බහේදී පුරුදුව නිකමට කියවෙන්නේ. හරි? I කියලා සමහර අවස්ථාවල අපට දකින්න පුළුවන්. මොකද මේකේ වඩාත්ම හරිය එක I කියලා තමයි කියන්නේ. මොකද මෙහිදී පුජ්‍යලයන් දෙදෙනෙක්ගේ දැන් I මේ දෙකම use කරනවා අපි Asian English වල මේ දෙකම use කරනවා. මේ එක තමයි වැඩිපුර කියවෙන්නේ. මම කියන්නේ මේ proper English වල හරි English වල වඩා හොඳ I කියන එක කියන්නේ ඒට හේතුව තමයි මෙහිදී පුජ්‍යලයන් දෙදෙනෙකු පිළිබඳ සංසන්දනයක් කරන්න. ඒ නිසා එක පුජ්‍යලයක you ඉන්නවා අනිත් පුජ්‍යලයා මා නෙමෙයි මම කියලා කිය යුතුයි කියන අදහස තමයි ඉන්නේ. ඒ නිසා I විය යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඇමරිකන් එක්සෑම් තියෙන TOEFL වගේ එක්සෑම් මේවා ටිකක් ස්ට්‍රික්ට් ඉංග්‍රීසි අනේ ඒ වගේම ඔය I කියන එක තමයි පිළිගන්නවා කියලා කියන්නේ. හරි. අර ප්‍රශ්නයක් නැහැ අපිට ඉතින් මේ කියන්න පුළුවන් අරකට දැනගෙන ඉන්න. හරි. You are taller than me. I. I. Yes. ඇයි ඔයාට වඩා ලස්සනයි? she is beautiful Is than you. She is better. beautiful. ලස්සන. sorry. ලස්සන. ඉතින් More beautiful. more දාන්න ඕන නැත්නම් වැරදි. She's more beautiful. She is more beautiful than you. Than you. Okay, you එක කොහොමද you නේ. She's more beautiful than you. ඒ ඔයාට වඩා ලස්සනයි. ඔයාලා අපිට වඩා සතුටින්ද ඉන්නේ? ඒක ඕන පොසිටිව් එක හිතා ගන්න පුළුවන්. ඔයාලා අපිට වඩා සතුටින් ඉන්නේ. එතකොට කොහොමද කියන්නේ? You are happier Then than us. You are happier than us. Action කරපුවාම Are you happier than more us? නෑ happy එකට more දාන්නේ why වලින් අවසන් no එක. sorry
Are you Are happier? you happier than? Happier. Us. හා Yeah. හරි. දැන් හරි. Are you happier than us? ඔයාලා අපිට වඩා සතුටින්ද Happier ඉන්නේ? than us. Correct. අමන්ද මට වඩා මහත නෑ. නෙගටිව් එකක් කියනවා. අමන්ද මට වඩා මහත නෑ. Amanda Is not නැත්නම් isn't 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 wide. Wider. මහතයි. Mahata. වයිඩ දෙමුත් පළල් වෙනවා. පළල් කියලා කියවෙන්නේ. අමන්ද is not fatter වෙන්න ඕනේ. adjective හරියට දාන්න. Amanda is not fatter Isn't better than than oh, me. ඔයාද මං කිව්වේ අමන්දා මම තරම් මහත නෑ කියලා කිව්වේ. මම තරන්නේ. ඔ me හරි I හරි ගන්න පුළුවන්. Amanda is not better than I. Yes. කට් වෙනවා අපව ලොග් වෙන්න. Amanda is not fatter than me.